හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අදත් අපි ඔයාලව හම්බෙන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. සොයන් රැකියාවක් කරන්න හිතන් ඉන්න ඔයාලට මේක හොඳ අවස්ථාවක්. මේක අඩු වියදමකින් වැඩි ලාභයක් ගන්න පුළුවන් වැඩක්. පොල් ගෙඩි 3ක කිරි, පාන් පිටි 500යි, සීනි කිලෝ 1යි විතරයි අපිට මේකට ඕනි වෙන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ පාන් පිටි ටික හොඳින් බැද ගන්න එක. පොල් කිරි ටික ලිපේ තියලා සීනි කිලෝ 1ක් එකතු කරලා අපි ඉතින් හොඳින් මේ ටික හැඳි ගා ගන්න ඕනේ. ලිපේ ගින්දර වැඩි කරගන්නේ නැතුව හරි පතල වෙනකම් මේක අපිට ඉන්නේ හැඳි ගා ගන්න වෙනවා. කිරි සීනි මේ පදමට ආවම අපි ටික ටික වැදගත් පාන් පිටි එකතු කරගමු. මේ ප්‍රමාණය වලින් කිරි වලින් හදන කිරි ටොෆි වලට වැඩි රස පොල් කිරි ටොෆි අපිට කෑලි 150ක් කපා ගන්න පුළුවන්. මේ නුන්ගේ කුරුල්ලන්ගේ සද්දත් අහන ගමන් තමයි ඔයාලට වීඩියෝ එක බලන්න නම් වෙන්නේ. දැන් ඔන්න හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේක හොඳින් තුනී කරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණ වලට කෑලි කපා ගන්න එක